හරි ළමයි. අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගිණුම් කරන සංකල්ප පාඩම පිළිබඳව. එතකොට මේ ගිණුම් කරන සංකල්ප කියන්නේ මොනවද? කියන සම්බන්ධයෙන් අපි මුලින්ම අවධානය යොමු කරන්න ඕන. අපි දන්නවා තමයි අපි මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය අතර වෙනස්කම් සාකච්ඡා කරනකොට ඉගෙන ගත්තා පළවෙනි පාඩම යටතේ මූල්‍ය ගිණුම්කරණයට ගිණුම් කරන නීති රීති ප්‍රමිත සංකල්ප අදාළ වෙනවා කියලා. අනිතින්දී අපි කියනවා මූල්‍ය ගිණුම්කරණය කියන එක අපිට අවශ්‍ය විදියට හදන්න බෑ. ඒකට පොඩි නීති මාලාවක් තියෙනවා. කොන්දේසි මාලාවක් තියෙනවා. අන්නේ කොන්දේසි මාලාව තමයි අපි සංකල්ප කියලා හඳුන්වන්නේ. ඒතර අපේ විෂය නිර්දේශය යටතේ අපි ඉගෙන ගන්න ඕන සංකල්ප 13ක් පවතිනවා. ඒ යටතේ අපි මුලින්ම අවධානය යොමු කරන්නේ ගිණුම් කරන ඒකක සංකල්පය පිළිබඳව. right. අපි බලමු ඒකක සංකල්පය කියන්නේ මොකක්ද සහ අනේ ඒකක සංකල්පයෙන් අපිට විභාගෙදි වැදගත් වන අපි දැනගන්න ඕන කාරණා මොනවද කියන එක. එතකොට අපි දන්නෝ ව්‍යාපාරයක් ගත්තට පස්සේ තනි පුජ්‍යල ව්‍යාපාරයක් ගත්තට පස්සේ ව්‍යාපාරයක අයිතිකරු ඉන්නවා. මේ ව්‍යාපාරයේ අයිතිකරු. හරි. ඒතර එයා ව්‍යාපාරයක් ආරම්භ කරනවා. මෙයා ව්‍යාපාරයක් ආරම්භ කරනවා. මේ ඉන්නවා අයිතිකරු. මේ අයිතිකරු. right. මේ ව්‍යාපාරය. ඒකක සංකල්පයෙන් කියන්නේ ළමයි මෙන්න මේ ව්‍යාපාරයයි අයිතිකරුයි කියන්නේ දෙන්නේ කියන එක. මෙන්න මේ ව්‍යාපාරය කියන එකකට පණ නැහැ. නමුත් මෙන්න මෙයාට අයිතිකරුගෙන් වෙන් වෙච්ච ස්වාධීන පැවැත්මක් පවතිනවා. මම ඒකට උදාහරණ කියන්න. හරිද? එතකොට හිතන්නකෝ මේ ඉන්නේ අමල් කියලා. මේ අයිතිකරුගේ නම අමල්. මෙයාගේ නම අමල්. හරිද? එතකොට එයා ව්‍යාපාරයක් පටන් ගන්නවා A B C capital කියලා. ඔන්නේ යා ව්‍යාපාරේ නම. මොකද අපි දන්න පුතේ ව්‍යාපාරයකට ආකර්ෂණීය නමක් දානෝනේ. අයිතිකරුගේ නමම දාන්නේ නැහනේ. හරිද? එතකොට මූල්‍ය ප්‍රකාශන හදනකොට අපි ව්‍යාපාරේ උඩින්ම ලියන ව්‍යාපාරේ නම. එතකොට අපි ලියන්නේ අමල්ගේ ව්‍යාපාරය කියලා නෙමෙයි. අපි ලියන්නේ පුතේ ABC capital ව්‍යාපාරය කියලා. කවුරුනේ අදහස් හිතනවා නම් ව්‍යාපාරයේ අයිතිකරුයි දෙන්නම එක්කෙනෙක් කියලා. හරිද? එතකොට එයා ව්යාපාරේ නම විදිහට ලියන අමල්ගේ ව්‍යාපාරය කියලා. එතකොට එහෙම ලියන්න බෑ. ඒතර ඒකක සංකල්පයෙන් කියන්නේ ව්‍යාපාරයයි අයිතිකරුයි දෙන්නේ. එහෙම නැත්නම් අපි කියන ව්‍යාපාරයකට අයිතිකරුවෙන් වෙන් වෙච්ච වෙනම ස්වාධීන පැවැත්මක් තියෙනවා. ඒ නිසා අපි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරනකොට මේක අවුරුදු ගානක විභාග ප්‍රශ්න වලට ආව 2023 ත් ආවන්තිමට. හරිද? මූල්‍ය ප්‍රකාශ පිළියෙල කරනකොට ව්‍යාපාරේ නම විදියට ලියන්නේ අයිතිකරුගේ නම නෙවෙයි ව්‍යාපාරේ නම. right. ඒකට මඟ පෙන්වීම කරන්නේ ව්‍යාපාර ඒකක සංකල්පය. ඔන්න පළවෙනි කාරණේ. හරිද? අපි කෝ සරලව ව්‍යාපාර ඒකක සංකල්පය කියලා කියන්නේ ව්‍යාපාරයකට එහි අයිතිකරුවෙන් වෙන් වෙච්ච ස්වාධීන පැවැත්මක් තියෙනවා. හරිද? ඒක අපිට බලා ගන්න පුළුවන් අපිට හේතු ගන්න ඕන තැනක් තමයි මම කිව්වේ මූල ප්‍රකාශන හදනකොට අපි උඩින් ලියන්නේ ව්‍යාපාරේ නම අයිතිකරුගේ නම නෙවෙයි ව්‍යාපාරේ නම. right. මම තව උදාහරණයක් කියන්නම්. හරිද? ඔයා දන්නෝ තනි පුජ්‍යල ව්‍යාපාරවල අයිතිකරු ව්‍යාපාරයෙන් මුදල් ගන්නවා. හිතන්න අයිතිකරුගේ ගෙදර විදුලි බිල ගෙවනවා කියලා. එතකොට අපි මූල්‍ය ප්‍රකාශන හදනකොට අයිතිකරුගේ වියදමක් ගෙවුවොත් මේ ව්‍යාපාරයේ වියදම් යටතට දාන්නේ නැහැ. අපි ඒක සලකන්නේ ගැනිලි විදියට. ඔන්න බලන්න. නේ? ඔන්න ඔයාලට දැන් කතාව පැහැදිලි වෙන්න ඕන හොඳටම. අපි කිව්වා ව්‍යාපාරයේ අයිතිකරුයි දෙන්නේ. මොකද නැත්තම් කෙනෙක් වැරදියට තේරුම් ගන්න පුළුවන්. මේ ව්‍යාපාරයේ අයිතිකරුගේනේ. ඉතින් අයිතිකරුගේ වියදමක් ගෙවුවාම මේක ව්‍යාපාරයේ වියදමක් වෙන්න බැරිද? බැහැ. ඒකට හේතුව තමයි ව්‍යාපාර ඒකක සංකල්පයෙන් කියන්නේ ව්‍යාපාරය කියන වෙන එක්කෙනෙක් අයිතිකරු කියන වෙන එක්කෙනෙක්. ඒ නිසා ගැනිලි අපි වියදමක් විදියට දාන්නේ අපි දාන්නේ ඒක හිමිකමේ අඩුවීමක් විදියට. ඒකත් අපිට කියලා දෙන්නේ ව්‍යාපාර ඒකක සංකල්පය. මොනවා ව්‍යාපාර ඒකක සංකල්පයේ සම්බන්ධන අවස්ථා දෙකක් කිව්වා. මොනවද කිව්වේ අවස්ථා දෙක? මූල්‍ය ප්‍රකාශන වලට ඉහළින් අයිතිකරුගේ නම නෙවෙයි ලියන්නේ ව්‍යාපාරේ නම.
ඊළඟට කාරණේ කිව්වා ව්‍යාපාරයේ වියදම් වලට අයිතිකරුවන්ගේ පුජ්‍යලික වියදම් දාන්නේ නැහැ. හරිද? right. අපි තව උදාහරණයක් බලමු. හරිද? හිතමු මොකක් හරි ප්‍රශ්නයක් වෙලා මේ ව්‍යාපාරේ රජයට පවරා ගන්නවා. මේ ව්‍යාපාරේ රජය විසින් තහනම් කළා මේ ව්‍යාපාරයේ සියලුම වත්කම් රජයට පවරා ගන්න කියලා උසාවි තීන්දුවක් දෙනවා. හිතන්න මේ ව්‍යාපාරයේ ඇතුලේ තිබුණා රුපියල් ලක්ෂ 20ක වත්කම්. රුපියල් ලක්ෂ 20ක මේ පොඩි උදාහරණයක් ගත්තේ 20ක වත්කම්. හැබැයි අයිතිකරුගේ පුජ්‍යලික මෝටර රථයක් තියෙනවා. අයිතිකාරයාගේ පෞද්ගලික ඒක ව්‍යාපාරේ නමට නෙවෙයි තියෙන්නේ. එයාගේ පුජ්‍යලික මෝටර රථයේ රුපියල් ලක්ෂ 10ක් වටිනවා. රුපියල් ලක්ෂ 10ක් වටිනවා. ඒතර උසාවි තීන්දුව දුන්නේ පුතේ ව්‍යාපාරේ රජයට පවරා ගන්න කියලානේ. ඒතර මොනම වෙලාවකවත් මේ අයිතිකරුගේ පුජ්‍යලික මෝටර රථය පවරා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ව්‍යාපාරයයි අයිතිකරුයි කියන්නේ දෙන්නේ. ව්‍යාපාරයයි අයිතිකරුයි කියන දෙන්නේ ව්‍යාපාරයකට අයිතිකරුවෙන් වෙන් වෙච්ච ස්වාධීන පැවැත්මක් තියෙනවා. ඔන්න අතිශය සරලව කතාව මම වාට කියලා දුන්නා. මොකද්ද ව්‍යාපාර ඒකක සංකල්පය කියලා කියන්නේ? ව්‍යාපාර ඒකක සංකල්පය කියලා කියන්නේ ව්යාපාරයකට ඒ අයිතිකරුවෙන් වෙන් වෙච්ච ස්වාධීන පැවැත්මක් තියෙනවා. ඒක බලා ගන්න පුළුවන් තැන් අපිට ඒත්තු ගැන්වෙන තැන් තුනක් මම ඔයාලට කිව්වා. පළවෙනිම කාරණේ වැදගත්ම දෙයක්. හරිද? මූල ප්‍රකාශන වල ඉහළින් ලියන්නේ ව්‍යාපාරයේ නම ලියන්නේ අයිතිකරුගේ නම නෙවෙයි. ඊළ අයිතිකරුවන්ගේ පුජ්‍යලික වියදම ව්‍යාපාරයෙන් ගෙවුවා කියලා අපි ව්‍යාපාරයේ වියදම් විදියට දාන්නේ නැහැ කිව්වා. ඊළඟට අයිතිකරුගේ පුජ්‍යලික දේපල ව්‍යාපාරයේ දේපල කියලා අපි පෙන්වන්නේ නැහැ. පැහැදිලිද?